අන්‍යසේව කොහොමද ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇතිනේ මම ක්‍රිස්මස් shopping ගියේ කොහෙද කියලා. ඉතින් අන්න එතනින් ගත්ත දේවල් තමයි මේ ඔයාලත් එක්ක බෙදා ගන්න ආවේ. එහෙනම් බලමු මම එදා මොනවද ගත්තේ කියලා. මෙයාගේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මේ කෑල්ල උඩට පල්ලෙහාට කරනකොට එයාගේ කටත් ඇරෙනවා වැහෙනවා වෙන්න මේ වගේ. ඔයාලා දැක්ක නේද මම මේ දෙන්නා උස්සගෙන එනවා ගෙදර. ඉතින් බලන්න මෙයාගේ අතේ තියෙන්නේ මොකද්ද කියලා. හැබැයි එයා එනකොටම තමයි ඒක අරගෙන ආවේ. මම ගෙදර තිබ්බ එකක් නන් නෙමෙයි ඔය උස්සන් ඉන්නේ. ඔයාලා බලනවා ඇති ඇයි මේ පත්තර කෑල්ලක ඔතලා දීලා තියෙන්නේ කියලා. නැහැ මේ කැඩෙන්නේ නැති වෙන තමයි මේ විදිහට ඔතලා දීලා තියෙන්නේ. ඉතින් එතන මාරම ලස්සන බඩු ගොඩක් තියෙනවා. මං ඉතින් බොහොම පොඩ්ඩක් නිකන් හිත ගිය ඒවා දෙක තුනක් තමයි මේ අරගෙන ආවේ. ඉතින් බලන්න මේකත් හරිම ලස්සනයි. මේකේ වුණ රෝද නම් කැරකෙන්නේ නැහැ. මොකද මේක ක්‍රිස්මස් ට්‍රී එකේ මෙහිම ලස්සනට එල්ලන්නනේ තියෙන්නේ. නැත්තම් ටේබල් එක උඩ මේ වගේ තියන්නත් පුළුවන් ලස්සනට. මේ දේවල් වල මිල නම් මම මේක සඳහන් කරන්න යන්නේ නැහැ. මොකද මගේ shopping video දෙක බැලුවොත් ඔයාලට මේවේ මිල බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි එතන තියෙන ඔක්කොම දේවල් වල නැති වුණත් සමහර දේවල් වල මිල මම කොහොමද කියලා ඒ වීඩියෝ වල දාලා තියෙනවා. ඉතින් මම මේ එකක් දෙකක් ඔය වගේ එහෙම ගත්තේ මගේ ගෙදර තියෙන ඒවත් එක්ක මැච් කරලා එතකොට මට හදා ගන්න පුළුවන්. ඒකයි සමහර දේවල් නම් ආසාවට ලස්සනට ගත්ත ඒවත් තියෙනවා. මේ බලන්නකො මේක මාරම ලස්සනයි. ඇත්තට මේ තියනටත් වඩා ලස්සනයි මේක. හරිද? මේක මේ ඩිසයින් කරලා තියෙන විදිය බලන්න. ඇත්තටම මාර ක්වොලිටි. මම නම් ඇත්තටම ඔයාලට කියන්නේ මොනවා හරි බඩුවක් ගන්නව නම් ලාභෙම හොයන්න එපා. ලාභේවත් තියෙනවා සාමාන්‍යයෙන් හොඳ දේවල් නැතුවමත් නෙමෙයි. ඒ වුණාට ඔයා මොනවා හරි දෙයක් ගන්නකොට පොඩ්ඩක් කොලිටි බඩුවක් ගන්න පුරුදු වෙන්න. කොලිටි අඩු දේවල් ගත්තම වෙන්නේ මොකක්ද දන්නවද? බැලුවම චුට්ටක් පිටින් නිකන් පොෂ් පොෂ් වගේ. ඒ වුණාට ඇතුලේ පුස්. ඕක තමයි වෙන්නේ ඉතින්. මේකේ මේ කෝට්ට වගේ තියෙන එක තියෙනව නේද? ඒක ගලවලා අපිට ලස්සනට ඕන නම් මේ සුඩත් මෙයාව නිකන් මෙහෙම තියන්න පුළුවන්. මේක මේ වගේ ලස්සන කරේ මම තමයි ඉතින්. දැන් බලමු අපේ ක්‍රිස්මස් ට්‍රී එක කොහොමද කියලා. මං ඇත්තට මෙතනින් ආසාවෙම ගත්ත එකක් තමයි මේක. එහෙනම් මේක අපි හදමුද දැන්? මේකත් ප්ලාස්ටික් නන් නෙමෙයි මේක වීදුරු. ඉතින් මේක හරිම ලස්සනයි. බලන්නකො හදලා ඉවරුනාම. මෙහෙම තියලා හදන්නත් ගිහිල්ලා මට හිතුණා මේක උඩ තියලා හැදුවොත් තවත් ලස්සනට තියෙයි කියලා. ඒක නිසා මම මේක උඩ තියලා හැදුවා. ඉතින් අද මේ වීඩියෝ එක ගැන ඔයාට මොනවද හිතුනේ? කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් ලස්සන දවසක ලස්සන වීඩියෝ එකකින් අපි හැමෝම හම්බ වෙමු. අන්‍යෝ!